ජීවිතය කියන්නේ චැලෙන්ජ් එකක්. ඒ චැලෙන්ජ් එක ඔයාට ගන්නම වෙනවා. ජීවිතේ අපිට සමහර අවස්ථා තියෙනවා කිසිම වැඩක් ආරම්භ නොකර කල් දදා ඉන්නවා. ඔයාගේ ලයිෆ් චැලෙන්ජ් එකට ෆේස් නොකර කලබලවල ඉන්නවා කියන්නෙම ඔයාගේ ජීවිතේ ෆේල් වෙන්න තියෙන ඉඩකඩ ඔයා විවර කරගන්න වගේ දෙයක්. අහලා ඇතිනේ ප්‍රමාදය පසුතැවීමට හේතු වේ. Something is better than nothing. ඒ කියන්නේ මොනවා හරි නොකර ඉන්නවට වඩා පුංචිම හරි දෙයක් කරන එක වටිනවා. ඔව්. වැඩ ගැන හිත කල්දදා ප්‍රමාද කර ඉන්නවට වඩා පුංචියට හරි පියවරක් තබන එක ඔයාගේ හෙට දිනෙට අනිවාර්යෙන්ම වැදගත්. ප්‍රමාදයක් කියන්නෙම සාර්ථකත්වයේ ආපස්සට ඇදෙනවා වගේ දෙයක්. ඒ නිසා දැන්ම පටන් ගන්න. කම්මැලිකමට ඔයාව පාලනය කරන්නට ඉඩ දෙන්න එපා. දන්නවද? ප්‍රමාද වීමෙන් ඔබට මුණ ගැසෙන්නෙත් මගහැරෙන්නෙත් මේ ලෝකේ ඔබට වටිනාම දෙයයි. ඒ ඔබයි. තව ටිකකින් එහෙම නැත්නම් හෙට අනිද්දා මේ විදියට තප්පර මිනිත්තු පැවලින් ඔබ මගහරින්නෙත් ඔබේ ජීවිතයයි. මන්ද කාලය කියන්නේ ජීවිතයයි. ඔබ හොඳින් මතක තබා ගන්න. යමක් ආරම්භ කිරීමට හොඳම වෙලාව මේ මොහොතයි. ඉතින් ඔයත් කල්යල් බලන්නේ නැතුව ආරම්භ කරන්න ඔබේ සිහිනවලට පණ දෙන්න. ඒ මෙහෙයුම. අවස්ථාව එනකල් බලාගෙන ඉන්න එපා. එය ඔබම නිර්මාණය කරන්න. ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා. මේ දැන්ම පටන් ගන්න. දැන්ම පියවර තියන්න. ඔයාගේ ෆියුචර් එක වෙයිට් නොකර ඔයාගේ ලයිෆ් එක වෙයිට් එක දෙන්න. ඔබට සුබ වේවා. මම නීතිඥ නීත් උදේශ.